මතක තියාගන්න බලපෑමක් කියන්නේ නරක දෙයක් විතරක් නෙවෙයි. යෙදවුම් කියන්නේ සම්පත් වලට. ඒදක සජීවී සාධක කියලා කිව්වා. යෙදවුම් ලෙස යම් දෙයක් දානවා ඒ දේ ව්‍යාපාර කාරයන් හරහා ගිහිල්ලා නිමැවුමක් එළියට එනවා. ඇල්මැති පාර්ශව නැත්තම් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශව ගැන. ඒ විතරක් නෙමේ ව්‍යාපාරයක් ඒ පාර්ශවලට ඇල්මක් දක්වනවා. අයිතිකරුව බලාගෙන ඉන්නේ ව්‍යාපාරයෙන් හොඳ ලාභයක් කියලා. තව ටිකක් එයාගේ මුදල් ටිකක් ආයෝජනය කරගන්න. එයාලා ව්‍යාපාරය දිහා බලාගෙන ඉන්න. ඕක තමයි ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා කියන්නේ. බලන්න මේ හැම පාර්ශවයක් කෙරෙහිම ව්‍යාපාරයක් ඒ පාර්ශවය කෙරෙහි ඇල්මක් දක්වනවා. ඒ පාර්ශවයක් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වනවා. ව්‍යාපාරයට අයිතිකරුව දාන සම්පත් ටික කළමනාකරණය කරන්නේ මෙයාලා. එතකොට ව්‍යාපාරයයි රජයට ඇල්මක් දක්වන්නේ. ඒ හැම පාර්ශවයකටම ව්‍යාපාරයෙන් වාසියක් තියෙනවා. ඒ පාර්ශවයන් ඇයි ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන්නේ සහ ව්‍යාපාරයේ ඇයි ඒ පාර්ශවය කෙරෙහි ඇල්මක් දක්වන්නේ? ඒ කියන්නේ හැමෝටම හැමෝගෙම කිසියම් වාසියක් තියෙනවා, බෙනිෆිට් එකක් තියෙනවා. මතක තියාගන්න බලපෑමක් කියන්නේ නරක දෙයක් විතරක් නෙවෙයි. අපිටම මේ ඕඩර් එක දෙයිද? අපෙන් මැඩවුම් කරයිද? එහෙනම් ආ විභව ව්‍යාපාරිකයෙක්. ඔයා සබංගටයක් ගන්න රෙදි හොදන මාරින් සුමුද බෙට්ටක්. තරගකරුවෙක් නම් හදන්නේ සමාන සමජාතීය භාණ්ඩ.